අම්මෝ යාළුවනේ මම මේ ගෝරිල්ලෙක් වෙලත් මට මේ ලංකාවේ රස්නේ ඉවසන්න බෑ. මගේ මේ ලොම් කෝට් එක ඇතුලේ මම තැම්බෙනවා. ඔයාලත් එහෙමයි නේද? අද මම කියන්නම් මේ රස්නෙන් බේරෙන්න මම කරන සරල දේවල් ටිකක්. පළවෙනි දේ. ඉවහස එනකල් ඉන්න එපා. මං වගේ බඩ පිරෙන්න නිතරම වතුර බොන්න. ඇඟ ඇතුළ හයිඩ්‍රේට් එකේ තියාගන්න එක තමයි වැදගත්ම දේ. දවල් ඉගහඩේ ඉඳන් හවස 3 වෙනකල් පුළුවන් තරම් අවුවට යන්න එපා. යනවනම් මං වගේ ලාපැහැති සරල ඇඳුම් අඳින්න. කුඩයක් පාවිච්චි කරන්න ලැජ්ජ වෙන්න එපා. මොකද රස්නේ කාටත් පොදුයි. අමතක කරන්න එපා මගේ අනිත් සත්තු යාළුවන්ටත් මේ රස්නේ ගොඩක් දැනෙනවා. ඔයාගේ සුරතලුන්ට වගේම එළියේ ඉන්න කුරුල්ලන්ටත් බොන්න වතුර ටිකක් තියන්න. ඒක ලොකු පිනක්. එහෙනම් මම ගියා නාගන්න පරිස්සමෙන් ඉන්න නිවෙන්න ඉන්න මේ වීඩියෝ එක හැමෝටම ෂෙයා කරන්න.